ඉන්නවනේ ඉරිසියාකාරයෝ ටිකක් ඈ දැන් මේ ටෙක් ගයියා කියන එක මට වොයිස් මැසේජ් එකක් දාලා කිව්වා ඔයා ඉරිසියා හින්දානේ කියලා. එතකොට මේ ඉසයි account එකක් තිබ්බ YouTube channel එකේ දැන් ඔක්කොම කැලේ ගියා. මම account එක delete කරා. ඉතින් ඔයාලට ඒක ගැන කරගන්න ඕනේ. දැන් සතුටු වෙන්න දැන් සැපද කියලා හිතාගන්න මේ ඔයාලා දැන් ටෙක් ගයි එකේ ආයි වීඩියෝස් දීලා දැන් නැති රීඩින් කෝඩ් එකක් අවුලක් නැහැ. ඒකනේ වෙන්න ඕනේ. මේ ඕන මම එන එකත් කරලා දැම්මා. ඔව් එයා ඒ කියන එකෙන් තේරෙන්නේ එයා ඒ subscribe 163 ගහගෙන තියෙන්නේ හොර විදියෙන්නේ ගහන්නේ. හොරට ගැහුවොත් බෑනේ. උගේ හිතේ තියෙන්නේ හොර වැඩමයි. හරිද? මම ෆෝන් එකේ වීඩියෝ එකකට දාලා තිබ්බා බැනලා. හරිද? මං ඒක දැම්මා YouTube එකට. දැම්මට පස්සේ මූ කියනවා ඒ විදියට මගේ ඉරිසියාව කියලා. මගේ ඉරිසියාව නෑ උගේ ඉරිසියාව. උගේ ඔක්කොගෙම තියෙන ඉරිසියාවනේ. ඒක ඔය ධර්මරාජිකයට වැඩක් නැහැ. ඉංග්‍රීසි පොඩ්ඩක්වත් දන්නේ නැහැ. මම ටයිටල් එක කියන්නේ මොකද කියලාවත් ටයිටල් එකවත් දාන්න දන්නේ නැහැ. ටැග් එක දාන්න දන්නේ නැහැ වීඩියෝ එකට. එහෙම දාන්න කිව්වට තමයි මෙහෙම මැසේජ් එක දාලා තියෙන්නේ. මට නම්බරෙත් එක්ක අහුණා. කමන්නේ. ඔය වගේ ඉරිසියාකාර 70ක් ඉන්නවනේ. ඕම් බලන්න හරියටම ටෙක් ගයියා මේ තියෙන ටෙක් ගයියා කියන්නේ ගියාම කියන්නේ මම Google account එකක් හදලා මම දැම්මා කියලා. ඔය වගේ ඉරිසියාකාරයොත් ඉන්නවනේ මේ ලෝකේ.